ආබාධය සුවවීමෙන් පසු කණ්ඩායමට එක් වූ ශ්‍රී ලංකාවේ වේග පන්දුවේ තුරුම්පුව වන දුෂ්මන්ත චමීර සිය අත්දැකීම් මනාවට උපයෝගී කරගත්තේ ප්‍රහාරාත්මක එංගලන්ත පිතිකරුවන් මෙල්ල කරමින්. Coming up, original decision not out. Pitching in line, tacked in line, wickets hitting. Both you need to change your decision. Stand by. You're on screen, make the signal. දුෂ්මන්ත චමීර එවර වේගය අඩාල කළ පන්දුවක් විශිෂ්ට ගානේ පන්දුවයි සම්පූර්ණයෙන්ම වේගය අඩාල කරු කිසිසේත්ම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඒ ආකාරයේ වේගය අඩාල ගෙනේන පන්දුව ලැබෙන්නේ සෑහෙන ප්‍රමාද වී සාර්ථක ඒ උඩ පන්දුවක් හැටියට රැක ගන්නවා. හැබැයි පන්දුව එකකට ගන්නට බෑ. කිසිම ප්‍රහාරය වේගවත් වුණා නම් මේ ලකුණු 6ක් වෙනවා. අඩියක දෙක සීමාවේ පන්දු රකින්න සිටේදී තමයි පන්දුව සාර්ථකව රැකගන්නේ උඩ පන්දුවක් හැටියට. කමිටු බෙන්ඩිස්. සෑහෙන දුරක් දිව ගියා. අවසන් සාර්ථකව රැකගන්නවා. චමීර මේ පන්දුවේ තුල ලබා ගන්න දෙවන විකට් ලබා ගැනීමට සමත් වෙනවා. දැන් විකට් 4යි. මේ වෙන විකට් උල්හාන. ලබායි පවුපේ අවස්ථාවේදී ලකුණු ලබා ගන්න වේගයෙන් සෑම අවස්ථාවකදී උඩ පන්දුවක් රැකගන්න මොකේදී චමීර විකට් 5ක් ඒකට සමත් වෙනවා. 136ක වේගයෙන් මේ පන්දුව යනවා. ස්පර්ශිත කරනාසි ලැබෙන උඩ පන්දුව තාමත් ලෙවල් එක ලබා ගන්න ස්ලෑෂ් කිරීමකට යන්න කසාද කරනවා. නම වෙන විකට් උඩට වැටෙනවා. සෑම් කරනවා. තාම හොඳ